ආයිබෝවන් කොහොමද මගේ යාළුවන්ට ඉතින් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. අද අරගෙන ආවා කිචන් අයිටම් මගේ තියෙන ඒවා මට හිතුණා අලුත් ඒවා එන්න ඉස්සෙල්ලා මගේ තියෙන ටික ඔයාලට සමහරුන්ට වීඩියෝ එකක් දැම්මම තමයි කිචන් අයිටම් ගන්න හිතෙන්නේ. ඉතින් ඒක නිසා කිචන් අයිටම් මගේ තියෙන ටික පොඩ්ඩක් ඔයාලට ආයිමත් පෙන්නන්න ඕනේ කියලා හිතුණා. ඒක නිසා අද වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම මම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලා හැමෝම ඔයා අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා like එකක් දාලා bell icon එක click කළාම එකතු වෙන්න කියලා මම ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මෙන්න මේක lunch box එක ගොඩාක් දෙනෙක් ගිය ගමන ගත්තයි ගොඩාක් හිටියා. ඉතින් මෙන්න තවත් තියෙනවා ගෙනහල්ලා කිචන් අයිටම් වලින් ගොඩාක්ම සේල් වුණා. මෙන්න මේ ලන්ච් බොක්ස් එක ගොඩාක් දෙනෙකුට වැඩ පහසු කරගන්න ගෙදර හොදි වගේ දේවල් මොනවා හරි වෑංජන වගේ දේවල් හවසට රත් කරලා දාගන්න පුළුවන්. ඒ වගේම තමයි කොයි හරි යනකොට මේවා එළවලු ටික නැත්නම් මොනවා හරි කෑම ටිකක් මේකට දාගෙන ගෙනියන්න පුළුවන් අයිටම් එකක් තමයි මේක. මේකේ සාමාන්‍ය ලොකු කෙනෙකුට බත් ඒ වගේ දාගෙන යන්න බෑ. පොඩි කෙනෙකුට බත් වගේ දෙයක් දාගෙන යන්න පුළුවන්. බත් හොදි වගේ දෙයක් දාගෙන යන්න පුළුවන්. මේ වගේ කෑලි දෙකක් තමයි එන්නේ. මේ වගේ මේ පේනවා ඇති ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ කෑලි දෙකක් තමයි එන්නේ. මේකේ බොක්ස් දෙකක් තියෙනවා. මේ ලස්සන කලර්ස් එකක් තියෙනවා. පේනවනේ. ලස්සනයි ඒ කලර් එක. ගොඩාක් දෙනෙක් ආස කරා මේ වගේ කලර්ස් වලට. කියන්නේ හුඟක් තැන්වල තියෙන්නේ තද පාටවල් මේ වගේ පාටවල් හරිම ලස්සනයි. ඇහැට ප්‍රියමනාපයි. ඉතින් මේක රුපියල් 950ක් තමයි වෙන්නේ. මේකේ මෙන්න මේ වගේ ඔයාලට මම පෙන්නන්නම් ඇරලා හොඳ ලිඩ් එකක් තියෙනවා. මෙන්න මේ රබර් ලිඩ් එකක් ඔයාලට පෙන්නේද රබර් එකක් වටේ ගිහිල්ලා තියෙනවා. මේක රබර් ලිඩ් එකක් තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ ස්ටීල් කොටසක් කප් එක ඇතුලේ කප් එක තියෙන්නේ ස්ටීල් කොටසක්. මෙන්න මේ වගේ ස්ටීල් කොටසක් තමයි තියෙන්නේ. ලොකු කෙනෙකුට බත් දාන්න බෑ කිව්වේ ඒකයි. ලොකු ගැඹුරක් නෑ. සාමාන්‍ය පොඩි කෙනෙකුට කෑම දාගෙන යන්න පුළුවන්. බත් පොඩ්ඩක් කන කෙනෙකුට කෑම දාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි හොදි වගේ දෙයක් දාලා ඔයාලට කොයි හරි යනකොට හොදි වර්ගයක් වෑංජන මොනවා හරි දාලා අරගෙන යන්න පුළුවන් මේකට. මේ වගේ මෙන්න මේ වගේ කොටස් දෙකක් තමයි එන්නේ. මෙන්න මේ සයිස් එකට. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් WhatsApp message එකක් දාන්න. මේක රුපියල් 950ක් තමයි වෙන්නේ. රුපියල් 950ක් වෙන්නේ. ඕන කෙනෙක් ඉන්නවා නම් WhatsApp message එකක් දාන්න. මේකේ කෑලි 3 තිබුණා. ඒවා ඉවරයි. මේ කෑලි දෙක මේ box දෙක තියෙන එක තමයි තියෙන්නේ. WhatsApp message එකක් දාන්න. ඒ වගේම තමයි මෙන්න මේකත් ගොඩාක් දෙනෙක් ගත්ත. මේක දැක්කම දන්නවා හැමෝම. මෙන්න මේකත් ගොඩාක් දෙනෙක් ගත්ත අයිටම් එකක් තමයි. ඉතින් මෙන්න මේක ඔයාලට පේනවා ඇතිනේ මේ තද කරාම වැටෙන්නේ නැහැ පියන. හොඳට ලිඩ් එක තද වෙනවා. මෙන්න මේ වගේ ස්ටීල් කොටසක් තමයි එන්නේ. මෙන්න මේ වගේ වටේ ප්ලාස්ටික් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි හොඳ හැන්ඩල් එකක් මේ දෙපැත්තෙන් අල්ලන්න තියෙනවා. මේකට 3 දෙනෙකුට වගේ කෑම දාගෙන යන්න බත් දාන් 3 දෙනෙකුට වගේ දාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි චිකන් නම් කිලෝ එකමාරක් වගේ මේකට දාගෙන යන්න පුළුවන්. ඕගොල්ලෝ කොයි හරි ට්‍රිප් එකක් යනවා නම් මේ වගේ භාජනයක් ගොඩාක්ම වටිනවා. මේකේ ලිඩ් එකට මෙන්න මේ වගේ අල්ලන කොටසක් පේනවනේ. අල්ලන කොටසකුත් තියෙනවා. මෙහෙම කරකොල තද කරාම ඔය වැටෙන්නේ නැහැ. පොඩ්ඩක් බුරුල නැහැ. කොයි හරි යනකොට හොදි ටික ඉහිරෙන්නේ නැති වෙන්න පරිස්සමට අරගෙන යන්න පුළුවන්. මේකේ කොටස් දෙකක් එනවා. මේ අනිත් කොටස මේ එක කොටසක්. මේ ලොකු බොක්ස් එක තමයි මේ අනිත් එක. ඒකත් ඒ වගේම තමයි. ඒකෙත් දාගෙන යත් හැකි සාමාන්‍ය පරිප්පු 500ක් වගේ උයලා ඒ වගේ දාගෙන යන්න පුළුවන්. සමහරු මගේ මේ අයිටම් එක ගත්ත ගොඩක් දෙනෙක් මේසෙට කවුරු හරි කෑම කන්නවම මේසෙට එයාගේ වෑංජන ටික ඒ වගේ දේවල් දාලා ලස්සනට මේසින් තියලා ලස්සනට එහෙම දීසි වලට දාන්න නැතුව මෙහෙම වහලා තියන්න පුළුවන්. අර නිවෙන්නේ නැතුව පරිස්සමට එහෙම කරගන්න පුළුවන් කියලා එහෙම ගත්ත ඇත් ඉන්නවා. ඉතින් ඇත්තටම ගොඩක්ම හොඳයි මේක.
හරිම වටිනවා. රුපියල් 2700ක් තමයි වෙන්නේ. රුපියල් 2700යි. හරිම වටින අයිටම් එකක් තමයි. ගෙදරක තියෙන්න ඕනේ මේ වගේ බඩු අනිවාර්යයෙන්ම අපි කොයි හරි යනකොට මොනවා හරි දාගෙන යන්න පුළුවන්. ඒක ගොඩක්ම වටිනවා මොනවා හරි දාගෙන යන්න. අපි එක එක්කෙනාගෙන් ඉල්ලන්න ඕනේ. අපේ ගෙදර තියෙන ට්‍රිප් එකක් යනකොට මේ හැමදේම තියෙනවා නම් ගොඩක් වටිනවා. දානයක් එහෙම දෙන්න යනකොට ඉතින් මේ වගේ දේවල් නුඩල්ස් ටිකක් ඒ වගේ දේවල් දාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක රුපියල් 2700ක් තමයි වෙන්නේ. ඒක රුපියල් 2700යි. මෙන්න මේ මිනි ඩෝනට් මේක එක. හොඳේ මිනි ඩෝනට් මේක. මිනි කියලා ගහලා තියෙන්නේ පොඩි එක. මේක ලොකුයි කියලා හිතන්න එපා. සමහර විට ලොකුයි කියලා හිතලත් ගත්තේ ඉන්නවා. ලොකු එක නෙමෙයි මේකේ 3යි දාන්න පුළුවන්. මේකට 3යි දාන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි මේක තියෙන්නේ. මෙන්න මේ වගේ ඩෝනට් 3ක් දාගන්න පුළුවන් මේකට. මෙන්න මෙහෙම මෙන්න මෙහෙම මෙන්න මෙහෙම පේනවනේ. මෙන්න මේ වගේ සිලිකන් මේවා ඇලෙන්නේ නැහැ. මේ non stick වගේ තමයි මේක ඇලෙන්නේ නැහැ. සිලිකන් නෙමෙයි non stick හොඳේ. මේ ඒ වගේ මේක ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති වෙන්නේ ඒක හොඳට තියෙනවා. මේකෙන් මේ 3ක් හදා ගන්න පුළුවන්. පොඩි ඩෝනට් 3ක් තමයි හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි එන්නේ. මෙන්න මේ විදිහට ප්ලග් එකකුත් එනවා. මේ වගේ පින් එකක් එනවා. මෙන්න මෙතන පොඩි ලයිට් එකක් පත් වෙනවා ඔන් කරාම. ඉතින් මේව චෙක් කරලා බලලා තමයි මම එවන්නේ. චෙක් නොකර එවන්නේ. මේව චෙක් කරලා බලලා කරන්ට් එක අපි පාවිච්චි කරන අයිටම් ඔක්කොම මම චෙක් කරලා තමයි එවන්නේ. එහෙම මේ හොඳ නැතිව දාලා එවන්නේ නැහැ. ඉතින් මේක අපි මිල අඩු කරලා තියෙන්නේ 1550ක් වෙන්නේ. 1550යි චූටි බබාලා ඉන්න එන්නම් ගොඩක් හොඳයි. ඉතින් හවසට මේ වගේ මේ මැෂින් එකක් තියෙනවා නම් ඩෝනට් 4ක් හදලා දුන්නාම දෙපාරකට වගේ. ඉතින් චූටි බබාලට මොනවා හරි ඉතින් හවසට ටේබල් එක මෙන්න මේ කේක් ටේබල් එක තියෙනවා. පේන්නේ නැතිනේ සෙන්ටිමීටර් 28 කේක් ටේබල් එක තියෙනවා. ඕගොල්ලන්ට මේක ගන්න පුළුවන් රුපියල් 900ක් තමයි වෙන්නේ. කේක් හදන්න ඉගෙන ගත්තට අයිසින් කරන්න ගොඩක් දෙනෙකුට බෑ. සමහර ක්ලාස් යනවා අයිසින් කරන්න ඉගෙන ගන්න. ඉතින් ඒ වගේ අය ඉඳන් කේක් ක්ලාස් යන අයින්ට ගොඩක් හොඳයි. ඉගෙන ගන්න අයින්ට කේක් එක මේක උඩ තියලා ලස්සනට මේක අයිසින් කරගන්න හරි ලේසි. මේ රොටේට් වෙන ඔයාලට පේනවා ඇතිනේ. රුපියල් 900ක් තමයි වෙන්නේ. මේක ඕන කෙනෙක් ඉන්නවනම් WhatsApp message එකක් දාන්න. ඉතින් WhatsApp නම්බරේ මතක් කරන්නම් 076යි 846යි 10යි 99 076යි 846යි 10යි 99. මම ඉක්මනින් මේක ඔයගලන්ට පෙන්නගෙන යන්නේ. වෙලාව ගොඩක් යන හින්දා ගොඩක් අයිටම් තියෙනවා. අර නොදැක්ක කෙනෙකුට ගන්න තමයි මේ අයිටම් ටික ඔයගලන්ට පෙන්නගෙන යන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ කේක් මෝල් ටික තියෙනවා. කේක් මෝල් ටික හුඟක් දෙනෙකුට මේ කේක් හදන්න ගියාම ඇලෙන ප්‍රශ්න ඒ වගේම තමයි ගලවන්න අනිත් පැත්ත හරවන්න ඕනේ. ඒ වගේ දේවල් කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. අනිත් එක තමයි එකෙන් එකට මිලදී ගන්න ඕනේ නැහැ. මේ තුනම එකට තමයි මිලදී ගන්න පුළුවන්. ඔයාට මේ මෝල් තුනක් එනවා. මෙන්න මේ වගේ හાર્ට් ෂේප් එකේ. ඉතින් ඔයාගේ ආදරෙන් වගේ දරුවන්ට ලස්සන කේක් එකක් හදලා දෙන්න නැත්නම් වගේ යාළුවට ඒ වගේ ලස්සන මේ වගේ හાર્ට් ෂේප් එකෙන් කේක් එකක් හදලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ හතරස් මේ තියෙන මේ හතරස් එක මේක කිලෝ 2ක් විතර හදා ගන්න පුළුවන්. හොඳ උසකුත් තියෙනවා මේ. හොඳ උසකුත් තියෙනවා. ඇලෙන්නේ නැහැ. මෙන්න මෙතන මේ හැම එකම තියෙනවා. මෙන්න මෙතන ලොක් එකක්. ඒ ලොක් එකෙන් පැන්නුවා මේ යට කොටස ගැලවිලා ගානට කේක් එක හිටිනවා. මේම අනිත් පැත්ත හරවන්න ඕනේ නැහැ. ඔයාට මේක හරිම ලේසි කේක් එක ගලව ගන්න. මේ ඇලෙන්නේ නැහැ. මේකේ කේක් කැඩුවාම ඇලෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ රවුම් එකක් තියෙනවා. ඒකත් ඒ වගේම තමයි. මේ රවුම් එකක් තියෙනවා. ඒකත් ඒ වගේම තමයි. ඒකෙත් කේක් කිලෝ එකක් විතර හදා ගන්න පුළුවන්. මේකේ කේක් කිලෝ 2ක්, මේකේ කේක් කිලෝ 1ක්, ඒ වගේම මේකේ කේක් 500ක් වගේ හදා ගන්න පුළුවන්. සයිස් 3කට තමයි ඇවිල්ලා තියෙන්නේ. ප්‍රමාණවල 3කට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ හැම එකම මේ හැම එකම ලොක් එකක් තියෙනවා. යටින් පන්නලා ඔයාලට කේක් එක බිමින් තියාගන්න තමයි තියෙන්නේ. මෙහෙම හරවන්න අවශ්‍යතාවයක් නැහැ. ඇලෙන්නේ නැහැ. කිසිම කරදරයක් නැතුව කේක් එක හදාගන්න තමයි තියෙන්නේ. මේ 2350ක් තමයි මේක වෙන්නේ. ඕන කෙනෙක් ඉන්නවනම් WhatsApp message එකක් දාන්න.
ඒ වගේම තමයි මෙන්න මේ ෆ්‍රිජ් බාස්කට් එක. මේක ෆ්‍රිජ් බාස්කට් එක ගොඩක් හොඳයි. කෑලි 6 එක ඔයාලට පේන්නේ නැති කෑලි 6 එක. මේක මෙන්න මේ වගේ හැන්ඩල් එකක් තියෙනවා. කොයි හරි යනකොට ඔයාගේ බඩු මුට්ටු ටික දාගෙන මොනවා හරි කෑම ජාති දාගෙන අරගෙන යන්නත් පුළුවන්. මිරිස් 3-5 වගේ දේවල් උනත් දාගන්න පුළුවන්. ඕගොල්ලෝ කැමැත්ත අනුව ඔයාලට ඕන දේක් දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි අපිට උඩ කොටස තියෙන්නේ. ඒ කියන්නේ වහන කොටස වටේට රබර් එකෙන් ලිඩ් එක හොඳට තද වෙලා හිටිනවා. රබර් මේ වගේ පටියක් වගේ එකක් ගිහින් තියෙන වටේටම. එතකොට ඔයාගේ මේක ඇතුළට වතුර ෆ්‍රිජ් එකේ තියෙන සීතලට හැදෙන වතුර, ඒ වතුර වගේ දේවල් යන්නේ නැහැ. මොකද මේකෙන් හොඳට සීල් වෙලා හිටිනවා මේ රබර්. වටේට පේනවා ඇති මං හිතනවා පේනවා ඇති කියලා. වටේට ගිහිලා තියෙන රබර් පටියෙමි. ඒකෙන් මේක හොඳට සීල් වෙලා හිටිනවා. ඇතුළට වතුර යන්නේ නැහැ. ඒ වගේ තමයි මෙන්න මේ වගේ ලොකු කොටසක්. මේ 6 දුන්නට මේ 6 තියෙන්නේ ලොකු ප්‍රමාණයක් දාගන්න පුළුවන්. ඔයාලට සාමාන්‍ය ලුණු ගෙඩි 2-3ක් කපලා දාගන්න පුළුවන්. ලොකු රට ලුණු වගේ දේවල් නම් ලුණු ගෙඩි 3ක් විතර වගේ කපලා දාගන්න පුළුවන්. රම්පේ කරපිංච ආව මිරිස් ඒ ටිකක් වැඩිපුර. සති 2කට වගේ කපලා නැත්නම් සතියකට වගේ කපලා සතියකට වගේ පුළුවන් ඇතරම මේකේ දාලා තියාගන්න. නේ. දවසින් දවස මාරු කරන්න ඕනේ. සතියකට විතර ලුණු සුදු ලුණු රම්පේ කරපිංච ඒ වගේ දේවල් හොඳට කපලා තියාගන්න පුළුවන්. ඉඩකඩ තියෙන බොක්ස් එකක් තමයි මේක. මෙන්න මේ වගේ ට්‍රාන්ස්පේරන්ට් එකකින් තමයි ඇහිලා තියෙන. ඔයාලට සෝදාන්න පිරිසිදු කරන්න. එහෙම පුළුවන් මේ යට කොටස ට්‍රාන්ස්පේරන්ට්. ඔයාලට ඒ කොටස කොහේ හරි යනකොට මේ කැලි ටික අයින් කරලා මොනවා හරි දාගෙන යන්න උනත් පුළුවන්. ඒකයි තියෙන වාසිය. ඔයාලට කොහේ හරි යන වෙලාවට මේ කොටස් අනිත් කොටස් ටික අයින් කරලා මේකට මොනවා හරි ඔයාලට කැම જાතියක් දාගෙන අරගෙන යන්න පුළුවන්. මේක ඉතින් හොඳට වැහෙන නිසා ඇතුළට තෙත ගතිය යන්නේ නැති වෙන්න, හුලං වදි වෙන්නේ නැති වෙන්න පරිස්සමට ඔයාගේ කැම ටික අරන් තියාගන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳට තද වෙනවා. වටේට මෙන්න මේ වගේ කොටස් 4කුත් ඇහිලා තියෙනවා. ඉතින් හොඳට තද වෙනවා. ලස්සන නිමාවක් තියෙනවා. ෆ්‍රිජ් එකට දැම්මහම ලස්සනයි. එකම විදියට බාස්කට් හොයන අයින්ට මේ වගේ ලස්සන බාස්කට් හුඟක් දෙනෙක් මේ වගේ දේවල් පාවිච්චි කරන්න හරි කැමති. කොහොම මේවා ෆ්‍රිජ් එකට දාන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ෆ්‍රිජ් එකට දාන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා මේකේ. ඒ වගේම තමයි මෙන්න මේ බාස්කට් එකක් තියෙනවා. මේකෙන් තියෙන පොඩි කොටසක් තමයි මෙන්න මේකත් කෑලි 3. මේකත් ගොඩාක් දෙනෙක් හොයන අයිටම් එකක් තමයි. ෆ්‍රිජ් එකට දාන්න මේ වගේ එකෙත් තියෙනවා හැන්ඩල් එකක්. ඉතින් මේ වගේ පියනක් එනවා. මේකෙත් රබර් ලිඩ් එක ඔය වටේ තියෙන රබර් ලිඩ් එක වටේම රබර් එකක් ගිහින් තියෙන. එතකොට මේක ඇතුළට වතුර යන්නේ නැහැ. ඉතින් අරගෙට මං කියපු ටික තමයි මේකටත් කියන්න තියන්නේ. වතුරට වතුර යන්නේ නැහැ. එහෙම සවුතු වෙන්නේ නැහැ. නරක් වෙන්නේ නැහැ කෑම බීම. ඉතින් මේකේ මෙන්න මේකේ තියෙන ලොකු දිග කොටසක්. මේකට වඩා දිග බණ්ඩක්කා බෝංචි කැරට් ඒ වගේ දේවල් දාලා හොදලා පිරිසිදු කරලා තියාගන්න පුළුවන්. මේ වගේ පොඩි සිදුරු ටිකක් තියෙනවා. හොදලා වතුර බේරෙන්න තියනකොට නැත්නම් හොදලා වියර වෙලා වේලනකන් තියලා මේකට දාලා අරන් තියන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ වගේ පොඩි කොටස් පොඩි නෑ මේකේ තක්කලි වගේ නම් ග්‍රෑම් 500ක් වගේ දාගන්න පුළුවන්. තක්කල් ටිකක් සෝදලා දාගන්න පුළුවන්. අවුරුස් ටිකක් නැත්නම් ඔයාලට මොනවා හරි ඉන්නලා වගේ මොනවා හරි නැත්නම් ඒ වගේ මොනවා හරි දාන්න පුළුවන්. නැත්නම් මේකට ඔයාගේ එළවලු මොනවා හරි වුණත් දාලා තියාගන්න පුළුවන්. තලන බටු ඒ වගේ දේවල් ඉතින් පරිස්සමට තියාගන්න පුළුවන්. ඉතින් ඒකෙත් තියෙන්නේ වටේ තියෙන්නේ ට්‍රාන්ස්පේරන්ට් එක. මේ යට කොටස මෙන්න මේ කොටස ට්‍රාන්ස්පේරන්ට් වල පේනවා. ඉතින් ට්‍රාන්ස්පේරන්ට් තියෙන්නේ වටේට. මම මේවා පරිස්සමට ඔයාලට එනවා. ඉතින් මේව ගත්ත අය ඉන්නවා. ඉතින් ගත්ත අය පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ කමෙන්ට් එක හරිම වටිනවා මට. ඇත්තටම මේව ගත්තා. ඔෆිස් එකක මිස්ලා ගොඩක් දෙනෙක් ගත්තා මේවා. මේ ගොඩක් දෙනෙක් ගත්තා. තවත් ඒ ඉන්නවනම් WhatsApp message එකක් දාන්න. මගේ යාළුවෝ සමහරව හරි කැමතියි. මේක 3400ක් වෙන්නේ. 3400යි 3400ක් වුණාට මේකෙන් හරි වටිනවා මේව හොයාගන්න. නිතරම අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ගෙන අප වෙලාවෙ ඉක්මනින් ගන්න මේක. ඉතින් මගෙන් අයිටම් ගත්ත ගොඩාක් දෙනෙක් ඉන්නවා. මට ඇත්තටම හොඳ කමෙන්ට්ස් දීලා තියෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම ලස්සන කමෙන්ට්ස් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක තමයි අරගෙන ආවේ. ඔයගොල්ලෝ කොණ්ඩේ හදාගන්න අයන් කරපු කොණ්ඩයක් නම් තියෙන ඔයාලට මෙන්න මේක හරි වටිනවා.
අයන් කරගන්න, වේල ගන්න, හැමදේම පුළුවන් මේකට. මේක TikTok එකේ වයිරල් වෙච්ච අයිටම් එකක් තමයි මේ. කෑලි මේකට අයිටම් 5ක් එනවා. මෙන්න මේක තමයි මැෂින් එක. මේ මැෂින් එකෙන් තමයි මේකේ වැඩ ඔක්කොම කරන්නේ. ඒ වගේම තමයි අද මට බඩු ටික තියාගන්න එකක් නැහැ. අද බඩු ටික තියාගන්න එකක් නැහැ. මම මේ අතේ තියාගෙන තමයි ඔක්කොම පෙන්නන්නේ. මෙන්න මේක මමත් ගෙදර පාවිච්චි කරන එකක් තමයි. මගේ කොණ්ඩෙත් අයන් කරලා තිබිලා. දැන් පොඩ්ඩක් අයන් එක ගිහිලා තියෙන. ඒ වුණාට මම කොයි හරි යනකොට නාල කන්ඩිෂන් කරලා ඔයාලට පේනවා ඇතිනේ මෙන්න මේ හරිය අයන් කරලා තමයි තියෙන්නේ. දැන් ගොඩක් වැවිලා තියෙන මෙන්න මෙහි වැවිලා තියෙන මේ උඩ කොටස වල තියෙන මෙන්න මේ ටික විතරයි තාම අයන් එක තියෙන්නේ. ඒ වුණාට මම කොයි හරි යන වෙලාවට මම මේකෙන් නාලවිලා කන්ඩිෂන් කරලා මේකින් අයන් කරාම ලස්සනට අපිට ඕන විදිහට කොණ්ඩේ තියෙනවා. ඒක මේකේ වේල ගන්න, අයන් කරගන්න, පීර ගන්න, ඒ හැමදේම පුළුවන් මේ හොඳට තියෙනවා. මෙන්න මේක තමයි ඒකේ අයන් එක. මෙන්න මේ කොටස තමයි අයන් එක. අද මට තියාගන්න එකක් නැහැ. අද තියාගන්න එකක් නැහැ. වෙන්ද මං අතන තියලා තමයි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඉතින් මට හිතෙනවා මෙහෙම හොඳට පෙන්වන්න ඕනේ කියලා. ඒක නිසා තමයි මේ හිතන්ට ගත්තේ. මෙන්න මේක තමයි අයන් එක. අයන් එක මේක තමයි කොණ්ඩේ වේලන්නේ අපි. කොණ්ඩේ වේල ගන්න මේකෙන්. මේ කොටස් මම ඔයාලට පෙන්නන්න මේ කොටස් මේකට සහාය කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ කොටස නම් ඇත්තටම අපි පාවිච්චි කරනවා. අපේ දුවත් පාවිච්චි කරනවා. මාත් පාවිච්චි කරනවා. හොඳටම හොඳයි. මේකේ කෑලි 5ක් එනවාට ඕන විදිහට කොණ්ඩේ ක්‍රේල් කරගන්නද, අයන් කරගන්නද, පාටියක් වෙලාවෙදී වාට ඕන විදිහට කොණ්ඩේ හදාගෙන යන්නද හැමදේම පුළුවන්. 2350යි හැමතැනීම 2450යි 400යි ඔය ගණන් වලට අනේක අපි 2350ට දෙන්න ඔයාට. මෙන්න මේ අයිටම් එක. ඔය මේකෙන් පුළුවන් මෙහෙම කොණ්ඩේ අයන් මේක ප්ලග් එක කරන්ට් එකට ගහන්න තියෙන මේ කොටස කරලා මෙතන තියෙන ස්විච් එක මේ ස්විච් එකෙන් ඔන් කරලා මෙහෙම අයන් කරගෙන යන්න තමයි තියෙන්නේ. අයන් කරාම කොණ්ඩේ ලස්සනට හිටිනවා. අයන් කරන්න තමයි තියෙන්නේ. මගේ කොණ්ඩේ මේ අයන් කරපු කොණ්ඩයක් හින්දා මේ ටිකක් තියෙනවා. මේක හොඳ මං අයන් කරා නම් හොඳට රත් කරලා හොඳ ලස්සනට හිටිනවා කොණ්ඩෙම. ඔන්නම යට යනකම් අයන් කරන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. නොදන්න කෙනෙකුට උනත් මේ වැඩේ කරගන්න හරි ලේසි. කොහේ හරි ගමනක් යනකොට තමයි මේක වටින්නේ. මේක ලස්සනට කොණ්ඩේ හදාගෙන යන්න. හොඳ නාලවිල පොඩක් තෙත පිටින් වගේ පොඩ මේක අයන් කරන්න. ඒක ලස්සනට හිටිනවා කොණ්ඩේ. ඉතින් මොකෝ අත්දැකීමින් කියන්නේ මොකෝ අපිත් ඔය වැඩේ කරනවා. කොහේ හරි යනකොට ලස්සනට කරගන්න ඕනේ. ඒවට පස්සේ නාල තමයි කරන්න ඕනි කන්ඩිෂන් කරලා. එහෙම කරගන්න. ඉතින් ඕන කෙනෙක් ඉන්නවනම් WhatsApp message එකක් දාන්න. මේක 2350 0766 846යි 10යි 99. ඉතින් අද දවසේ ඔය අයිටම් ටික තමයි තව එකක් තියෙනවා. අමතකුණානේ. මෙන්න මේ කිචන් රැක් එක ඔයාලට පේනවා ඇති. මම මේක හයි කරපු වීඩියෝ එකක් නෑ. හයි කරපු එකක් නෙවෙයි. ෆොටෝ එකක් දාන්නම් ඔයාලට මේ කොහොමද මේක හයි කරාම තියෙන්නේ කියලා. මෙන්න මේ කිචන් රැක් එක. මේක තනි සිංක් එකට තමයි එන්නේ. මේක රුපියල් 5500 තිබුණේ අපේ මිලාඩු කිරීමක් එක්ක දැන් රුපියල් 5000ට තමයි යන්නේ. මෙන්න මේ වගේ ඔයාලට පේනවනේ හොඳ බාර් වලින් තමයි හදලා තියෙන්නේ. මේ පේනවනේ හොඳ බාර් කියන්නේ මේවා මෙට්‍රියල් තමයි මේවා මෙන්න මෙහෙම තමයි එන්නේ. මේ වටේට හායි කරන සැකිල්ලේ කෑලි ටික තමයි ඔයාට හැමදේම DC පිඟාන් කෝප්ප හැමදේම හැඳි ටික හැමදේම දාලා තියාගන්න පුළුවන් විදිහට තමයි මේ පැක් එකේ එන්නේ. මම ඔයාලට පොඩි කොටසක් දෙන්නම්. මෙන්න මේ වගේ ඔයාලට පේනවද මේ රැක් කොටස් මේ හැමදේම වගේ එලවලු කපන ලෑල්ල ඉඳන් මේකට දාලා තියාගන්න පුළුවන්. හරිම ලස්සනයි. හොඳ හයිය මෙටල් වලින් තමයි හැදලා තියෙන්නේ. මේ වගේ පිඟාන් කෝප්ප ඒ වගේම DC ඒ වගේම තමයි හැඳි ටික එල්ලන්න වගේ ලූණු කපන ඒ බෝඩ් එක shopping board එක එල්ල ගන්න shopping board එකත් සමහරු ඉතින් නිකන් තියෙනවනේ. එහෙම නෑ මේකට දාලා තියාගන්න පුළුවන්. ඉතින් හැමදේම එකම තැනකින් තියාගන්න පුළුවන්. මෙන්න මේ කිචන් ටැක් එක ගත්තොත් මේක රුපියල් 5000යි වෙන්නේ. ඩෙලිවරි ගාස්තු 425යි. මේක නම් කිලෝ දෙකක් බරයි. වැඩි වෙනවා රුපියල් 100ක්. මේ වගේ අයිටම් තමයි බර වැඩි වෙන්නේ. ඉතින් රුපියල් 100ක් වැඩි වෙනවා 425යි. වැඩි වෙන කිලෝ එකට 100යි. ඒකට 525ක් වෙනවා මේක කුරිය ගාස්තු.
ඕන කෙනෙක් ඉන්නවනම් WhatsApp message එකක් දාන්න. මම ඉක්මනින් වීඩියෝ එක අරගෙන ආවේ ඔයාලගේ කාලය අපරාධනේ. ඒක නිසා ඉතින් ඕන කෙනෙක් ඉන්නවනම් WhatsApp message එකක් දාන්න 076 846 1099. ඉතින් අද දවසේ ওই ටික තමයි අරගෙන ආවේ. අලුත් කිචන් අයිටම් ආවහම මම ඔයාලට වෙන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ වගේ තමයි බෙඩ් ෂීට් තියෙනවා, ඉජිප්තියන් කොටන් තියෙනවා, හාජි බෙඩ් ෂීට් තියෙනවා. ඒවත් ඕන කෙනෙක් ගන්න පුළුවන්. ඒ වගේ තමයි මෙට්ට කවර තියෙනවා, ඩබල් මෙට්ට කවර. ඉතින් ඕන කෙනෙක් ඉන්නවනම් ඒවත් ගන්න පුළුවන්. තව අයිටම් තියෙනවා WhatsApp එකට ඇවිල්ලා කැටලොග් එක බලලා ඒ අයිටම් ගන්න පුළුවන්. මම ඔයාලට මේ අයිටම් වලින් ටිකයි මම පෙන්නුවේ. ඉතින් ওই ටික තමයි අරගෙන ආවේ. ඉතින් මම ගිහිල්ලා එන්නම්. මගේ channel එක subscribe කරලා like එකක් දාලා ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ලස්සන comment එකකුත් එකතු කරන්න අමතක කරන්න එපා. මම ගිහිල්ලා එන්නම්. ඉතින් ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි.